අපි යන්නේ අද රායා සෙල්ලම් කරන්න යන්න ආසම තැනක් බලන්න. මේක තියෙන්නේ නොම්පෙන් වල නොරෝ මෝල් එකේ. නම තමයි වන්ඩර්ලෑන්ඩ්. මේක අවුරුදු සාමාන්‍ය මාස 6 විතර ඉඳන් අවුරුදු 7ත් අතර වගේ පොඩි බබාලට තමයි තියෙන්නේ. මේකේ තියෙන ඉන්ට්‍රස්ටින්ම එක තමයි මේක ඇතුළට ගියාම එක එක තැන් තියෙනවා සෙල්ලම් කරන්න. يعني ඔයාලට ඩයිනසෝර් එක්ක සෙල්ලම් කරන්න ඕන ඩයිනසෝර්ලත් එක්ක සෙල්ලම් කරන තැන් තියෙනවා. ඊට පස්සේ කාර් එක්ක සෙල්ලම් කරන්න පුළුවන්. කාර් තල්ලු කරන් යන්නත් පුළුවන්. කාර් වල නැගලා යන්නත් පුළුවන්. රිමෝට් කන්ට්‍රෝල් කාරුත් තියෙනවා. ඊට පස්සේ මේක අස්සේ බෝල් පිට් එකක් තියෙනවා. හොට් පොට් රෙස්ටොරන්ට් එකක් වගේ හදපු එකක් තියෙනවා. බේකරි එකක් වගේ හදපු එකක් තියෙනවා. අයිස්ක්‍රීම් ෂොප් එකක් තියෙනවා. මාරම ඉන්ට්‍රස්ටිං පොඩි කට්ටියට ගිහිල්ලා ඇති වෙනකන් සෙල්ලම් කරන්න. ඊට පස්සේ එකම දෙයක් නෙමෙයි එක එක දේවල් තියෙනවා සෙල්ලම් කරන්න. ෆාම් එකක් තියෙනවා. මේක ඇතුලේ තියෙනවා මේ බිත්තර කිකිලි බිත්තර දානවා දෙපැත්තේ ඉඳන් බිත්තර එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ අයිස්ක්‍රීම් ෂොප් එකක් තියෙනවා. මේ ඒකත් අර කැෂියර් අයිස්ක්‍රීම් ෂොප් එකේ කැෂියර් මේ මොනවද කැෂියර් කරන මැෂින්ස් තියෙනවා. ඒ වගේ මේ හරි ඉන්ට්‍රස්ටිං. මේක ඇතුලේ තව සාමාන්‍යයෙන් උදේ වරුවේ එක එක ක්ලාසස් තියෙනවා ෆ්‍රී. දැන් මේ රාය කරන්න නම් මේ සම වැකේෂන් හින්දා පටන් ගත්තු අලුත් ක්ලාස් එකක් මේ චිත්‍ර අඳින එකයි. ඒකේ චිත්‍ර අඳින එකක් තියෙනවා. ඊට පස්සේ චයිනීස් එහෙම ගන්නවා. මේ සතියේ විතරයි මට මතක විදිහට මේක තිබුණේ. ෆ්‍රී එන්ට්‍රන්ස්. ඊට පස්සේ අපි සාමාන්‍ය මෙයාව හැම බදාදම වගේ ටීචර් ජෙසිකාත් එක්ක තියෙනවා රයිම් ටයිම් කියලා එකක්. ඒකත් පොඩි මාස මං 7 විතර ඉඳන් යවුවා මගේ නැණී එක්ක. මාර ආසයි ඒකට ගිහිල්ලා රයිම්ස් සිං කරන්න. ඊට පස්සේ ටීචර් කරන එක ඇක්ටිවිටීස් වලට හැම හරිම ආසයි. ස්ට්‍රක්චර්ඩ් ක්ලාසස් නෙමෙයි. මේක ඇත්තටම අනිත් බබාලව දැකලා ඒගොල්ලොත් එක්ක පොඩක් මූව් වෙන්න ඊට පස්සේ මිනිස්සුත් එක්ක පොඩි සමාජ ආශ්‍රයයක් ලබන්න හින්දා තමයි මම මෙයාව යවන්නේ මේකට. සතියේ සාමාන්‍යයෙන් දවස් 5ම වගේ ඕල්මෝස්ට් යනවා. ගිහිල්ලා එක එක ඇක්ටිවිටීස් කරන්න තියෙන ඒවා කරනවා. මේ සතිය විතරක් මට මතක විදිහට තිබුණා සමර් කැම්ප් එකේ සමර් වැකේෂන් හින්දා බේබි සුම්බා ක්ලාස් එකක්. ඒක ඇත්තටම සුම්බටත් වැඩිය මූව්මන්ට් තමයි තියෙන. ඔය තියෙන්නේ රායා මේ සුම්බා ක්ලාස් එකේ සෙල්ලම් කරන හැටි. එයා හරි ආසයි ඕකට. කොහොම හරි මේකේ තියෙන ලොකුම එකක් තමයි මේ බලන්නකො මේ වීඩියෝ ක්ලිප් එක මම මේ වන්ඩර්ලෑන්ඩ් පේජ් එකෙන් තමයි අරන් තියෙන්නේ. ඒගොල්ලෝ හරි හොඳට පිරිසිදුකම ඊට පස්සේ පොඩි ළමයින්ට ආරක්ෂාව කියන්නේ චෝකින් හැසාජ් වෙන එහෙම කෑලි අරව මේවා තියන්නේ චූටි අය ඉන්න තැන්වල. හරි පිළිවෙලට මේ වැඩේ කරගෙන යනවා. ඒක ඇත්තටම ඇප්‍රීෂিয়েට් කරන්න ඕනේ. මොකද මම ලංකාවට ගියපු වෙලාවේ අපි නිවාඩුවට ගියපු වෙලාවේ තැන් දෙක තුනකට අපි ගියා. කිසිම එකක් අප් ටු ස්ටෑන්ඩඩ් තිබුණ නැහැ. හැම බඩුවක්ම සමහරලාට බඩුවල කියන්නේ පොඩි කාර් එහෙම කැඩිලා ඒවල කෑලිත් හැම තැනම තියෙනවා. මේ චෝකින් හැසාඩ් එකක් ඊටත් වැඩිය සේෆ්ටි හැසාඩ් එකක් විදිහට තමයි මම දැක්කේ. ලංකාවේ තිබ්බ තැන්වල පිරිසිදුකම ගන්න දෙයක් නැහැ. දැන් මේකේ බැලුවොත් එහෙම ඩල්ස්ලයි පොඩි කට්ටියයි ඔක්කොමල සොක්ස් දාන්න ඕනේ මේකට එන්ටර් වෙද්දී. ඔයාට සොක්ස් නැත්නම් ඔයාට ඒක රෙන්ට් අවුට් කරන්නත් පුළුවන් ඒ තියෙන තැනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකෙනුත් ක්ලෙන්ලිනස් එක මේන්ටේන් කරනවා. මොකද කකුල් වලින් එන්න පුළුවන් ජර්ම්ස් ඊට පස්සේ එක මේවා ඒ වගේ දේවල් නැතුව මේක ලස්සන්ට හොඳට ක්ලීන්ලි මේ මේන්ටේන් කරන් යනවා. බෝල් පිට් එකකුත් තියෙනවා. එතකොට පොඩි කට්ටියට ගිහිල්ලා ඒක ඇක්ටිව් වෙනකම් බෝලත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන්. හරිම ඉන්ට්‍රස්ටිං. ඉතින් මෙයා අපේ රායා නම් සාමාන්‍යයෙන් දවස් 5ම වගේ යනවා මේකට. දවස් 2ක් විතර තමයි අපි ගෙදරම විතරක් තියාගන්නේ. එහෙම යන්නේ නැතුව. බට් හරිම ඉන්ට්‍රස්ටිං. මේ මොකද මම ස්ටෝරීස් එහෙම දාද්දි මගේ කට්ටිය අහලා තිබුණා මේක ගැන වීඩියෝ එකක් දාන්න කියලා. ඔන්න ඔයාලට පේන්න වීඩියෝ එක දැම්මා. අපි තවත් මේ වගේ ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකකින් හම් වෙනකම් බයි බයි.